ඒ අඩෝ මචං අපි අම්මට තනියම නෑ බං. පොඩ්ඩක් බයික් දෙන්න බෑ අම්මත් හොස්පිටල් එකට ගිහින් එන්න. අඩෝ මම මාන්සියලා වැඩ කරලා මේ මාසේ පඩියත් ගත්තා බං. අඩෝ නියමයිනේ බං. එහෙනම් අද දවසට පාටියක් දාමු ඔය. පාටි දාන්න නෙමෙයි බං. මගේ හිතේ පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තියෙනවා. ආසාවක්? මොකද්ද බං ඒ ආසාව? මේක නම් උඹලට පොඩි දෙයක් වෙන්නේ නැති. මම නම් මේ හදන්නේ මට බයික් එකක් ගන්න බං. එක මාසේ පඩියෙන් කොහොමද බං උඹ බයික් එකක් ගන්නෙ? මල් ළඟ හිතුරු කරු පොඩි ගාණක් තියෙනවා. ඒකත් දාලා ෆිනෑන්ස් එකකුත් දාලා තමයි බං ගේන්න හිතන් ඉන්නේ. හොඳයි හොඳයි ගෙනෙන්කෝ. අපිට පැද්ද හැකිනේ. මොකද මේ දෙන්නත් එක්ක කතාව? නෑ බං. මූ බයික් එකක් ගේන්න හදන්නේ. ඒක ගැන කතා කර කර හිටියේ. අඩෝ නියමයිනේ. මොකද්ද බං ඔබ ගේන්න හදන්නේ? ලොකු බයික් එකක් නෙමෙයි බං. ස්කූටරයක් තමයි ගේන්නේ. හරි මොකක් හරි කමන්නේ. කොල්ලෙක් ගොඩ එනවා ඊට හතුරක් නෑ බං මට නම්. මට බයික් එකක් ගන්න උඹලා දෙන්නෙන් ලොකු උදව්වක් ඕනේ බං. ලොකු උදව්වක්? ඒ මොකද්ද බං ඒ? ෆිනෑන්ස් එකක් දාලානේ බයික් එකක් ගන්නෙ. උඹලා දෙන්න ඒකෙට පුළුවන් ද අපේට අස්සම් කරන්න? අනේ මේ මට නම් බෑ බං. අවුලක් නෑ බං. මම අස්සම් කරන්නම්. ඒ ඇත්තමද බං? එහෙනම් අපි දෙන්න යම් ෆිනෑන්ස් එකට අස්සම් කරන්න. හරි බං. අපි යමු එහෙනම්. මචං අපි ගිහිල්ලා එන්න. ඔන්න එහෙනම් උඹේ ආසාව හරිනේ දැන්. අඩෝ උඹ මේ කරපු උදව්වට ගොඩක් පින් බං. අඩෝ ඕක මොකද්ද බං? යාළුවෝ ඉන්නේ ඔයාලට තමයි ඉතින්. ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන් අනිවාර්යෙන් මම උඹට උදව් කරනවා. හරි බං. උඹ දැන් පරිස්සමෙන් බයික් එක වැදහන්කෝ. ඉස්සෙල්ලා අම්මට ගිහින් බයික් එක පෙන්නලා හිටහන්. එහෙනම් මං ගිහින් එන්න. හෙලෝ අම්මේ. පුතේ මට හොඳටම අමාරුයි. වාහනයක් අරගෙන එන්න හොස්පිටල් එකට යන්න. අනේ ඇත්තමද අම්මේ? ඉන්නම ඉක්මනට එන්න. උඹ දැන් බයික් එකක් ගෙනාවනේ. පාටියක්වත් දෙන්නේ නැද්ද බං? හරි එහෙනම් අවසරේ නම් පාටියක් දාමු. අර මොකද බං අරු කලබලේ වගේ දුවන් එන්නේ? ඒ අඩෝ මචං අපි අම්මට තනියම නෑ බං. පොඩ්ඩක් බයික් දෙන්න බෑ අම්මත් හොස්පිටල් එකට ගිහින් එන්න. අඩෝ උඹට බයික් එක දෙන්න බැරි කමක් නැහැ. මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ බං. අපි දෙන්න මේ කතාව වුණේ මේ කොහොමද ස්ටාර්ට් කරගන්නේ කියලා. ඔව් බං මාත් මෙච්චරලා බැලුවා. හරි කියේ නෑ බං තාම. අඩෝ එහෙමද බං? හරි කමන්නේ නෑ. කතා කරගෙන ඉන්නවන්නේ නෑ. මම යන්නම්. හෙලෝ අම්මේ පොඩ්ඩක් ඉන්න මං එනවා. ඉක්මනට එන්න පුතේ. උට බයික් එක දෙන්න බෑ බං. උට හරියට පැද ගන්නත් බෑ. ඒකයි මම බොරු කිව්වේ. ඔව් බං. ඒක හොඳයි. උඹත් මේක අමාරුවෙන් ෆිනෑන්ස් දාලානේ ගත්තේ. අඩෝ උඹ මේ කරපු උදව්වට ගොඩක් පින් බං. ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන් අනිවාර්යෙන් මම උඹට උදව් කරනවා. යායට පෙනෙනා කෙත්ත සරු